චාව්. දැන් ඉතාලියට ලබලා තියෙන්නේ ගිම්හාන කාලේ. ඔයාලා ආහාරයට ගන්න කෑම වෙනස් කෙරුවද? එහෙම නැත්නම් සීත කාලේ කාපු කෑමද කන්නේ තාම? හරියට හිතුවොත් මේ කාලෙට එහෙම නැත්නම් අපි කෑම කන්න ඕනේ අපි ඉන්න ඍතුව අනුව. රස්නේ කාලෙට අපිට වැඩිපුර අවශ්‍ය වෙන්නේ ඛනිජ ලවණ සහ විටමින් වර්ග. ඒ නිසා මම අද දවල්ට කන කෑම එක හදාගන්න ගමන් ඕගොල්ලන්ට විශේෂ කෑමක් ගැන කියලා දෙන්නම්. මම මේ හදාගන්නේ සලාද එකක්. මේකට මම පාවිච්චි කරනවා බ්‍රෙසාවෝලා. බ්‍රෙසාවෝලා කියන්නේ හරක් මස් වලින් පදන් කරපු මස් එකක්. මේකත් හෑම් වලට සමානයි. නමුත් විශේෂත්වය තමයි මේක හදන්නේ හරක් මස් වලින්. මේ සලාද එක හදාගන්න හරිම ලේසි. කරන්න තියෙන්නේ බ්‍රෙසාවෝලා පෙති මෙන්න මේ විදිහට පිගානක තියලා ඒකට ඊට පස්සේ එකතු කරනවා රූකොලා. රූකොලා තමයි මේ සැලඩ් එකේ විශේෂ අමුත්තා. රූකොලා කියන්නේ මේ කාලෙට අපිට අවශ්‍ය මැග්නීසියම්, පොටේසියම්, ඊට අමතරව කැල්සියම් සහ යකඩ අඩංගු කොළ වර්ගයක්. මේ දේවල් වලට අමතරව විටමින් A, විටමින් C, විටමින් K මේ කොළවල අඩංගුයි. විටමින් A එහෙම නැත්නම් බේතා කරොතේන කියන්නේ ප්‍රතිඔස්සිකාරයක්. විටමින් K සහ කැල්සියම් කියන්නේ අස්ථි නිරෝගීව තියාගන්න අවශ්‍ය පෝෂණයක්. ඒ වගේම තමයි මේ දේවල් නිසා ඔස්ටියෝපොරෝසි කියන අසනීපය සෑදීම වළක්වා ගන්නත් අපිට මේ කොළ වර්ගය උදව් කරනවා. ඊට පස්සේ තියෙනවා විටමින් C. අපි හැමෝම දන්නවා විටමින් C කියන්නේ විශේෂයෙන්ම අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන්න උදව් කරන විටමින් එක කියලා. ඊට අමතරව රූකොලා ආහාරයට ගැනීමෙන් ජීරණ පද්ධතිය නිරෝගී කරනවා වගේම අපේ ශරීරයේ රැඳී තියෙන දියර වර්ග පිටවිය යුතු දියර වර්ග පිට කිරීමට උදව් කරනවා. ඒ කිව්වේ මුත්‍රා මාර්ගයෙන්. හැබැයි මේක මෙච්චර ගුණ කෑමක් වුණාට වැඩි භාවිතා කිරීම සුදුසු නැහැ. විශේෂයෙන්ම ටයිරොයිඩ් එකේ ප්‍රශ්න තියෙන, වකුගඩු වල ගල් තියෙන, එහෙමත් නැත්නම් මේක වැඩිපුර භාවිතා කිරීමෙන් වකුගඩු වල ගල් ඇති වෙන්න ඉඩ තියෙනවා. සහ විශේෂයෙන්ම අන්ටිකොගුලාන්ති ඒ කිව්වේ රුධිරය කැට නොවෙන්න බේත් ගන්න අයට මේක භාවිතා කරන්න පෙර එහෙම නැත්නම් මේක ආහාරයට ගන්න පෙර වෛද්‍ය උපදෙස් ඇතුව ආහාරයට ගන්න. ඔයාලා මේ තොරතුරු දැනගෙන හිටියද? මේ රූකොලා කොළ කාලා තියනවද? කාලා නැත්නම් try කරලා බලන්න. සලාදය හදාගන්න මම තව භාවිතා කෙරුවා තක්කාලි සහ මේ චීස් එක. මේ චීස් එකට කියන්නේ ස්ත්‍රාච්චාතෙල්ලා. ඊට පස්සේ මේ සැලඩ් එක උඩට දැම්මා ඔලිව් තෙල් සහ විනාකිරි ක්‍රීම් එකක් සහ ලුණු ස්වල්පයක්. මේකට ලුණු අත්‍යවශ්‍ය නැහැ. මම භාවිතා කරේ මොකද මට මේ කාලෙට ප්‍රෙෂර් එක ගොඩාක් අඩුයි. ඒ නිසා ලුණු පොඩ්ඩක් කන්න කියලා තමයි උපදෙස් ලැබිලා තියෙන්නේ. ඉතින් කැමති නම් try කරලා රස කොහොමද කියලා මට මැසේජ් එකක් දාන්න. සෑම වෙලේම මතක තියාගන්න අපි නිරෝගීව සිටියොත් තමයි අපිට වැඩ කරලා මහන්සි වෙලා අපේ සිහින කරා යන්න පුළුවන් වෙන්නේ කියලා. චාවෝ.